අයිබෝන් හැම කෙනෙකුටම මම ශාන්ත විජේසිරි. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ විජේටෙක් ඇකඩමි YouTube channel එකෙන් FL Studio සරලව ඉගෙන ගනිමු කියන පාඩම් මාලාවේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක අපි අද මේ පාඩමෙන් බලමු channel rack එක කියන්නේ මොකක්ද? මේ channel rack එකේ තියෙන කොටස් මොනවද? ඒ වගේම මේ channel rack එක පාවිච්චි කරලා සරල drum beat කීපයක් හදාගන්නේ කොහොමද? මේ වගේ දේවල් ගැන අද අපි මේ පාඩමෙන් කතා කරමු. එහෙනම් දැන් අපි යමු පාඩමට. අපි බැලුවොත් එහෙම FL Studio වල ඕපනිං ස්ක්‍රීන් එකේ මෙන්න මෙතන ඔයාලට පේනවා channel rack එක ඔන් කරගන්න පුළුවන් අපිට මෙන්න මෙතන icon එක ක්ලික් කරුවොත් එහෙම මෙන්න මේ විදිහට channel rack එක අපිට හම්බ වෙනවා. මේ channel rack එකට අපි pattern window එක කියලා තියෙනවා. මේ pattern window එකේ ඔයාලට පේනවා මෙන්න මෙතන buttons ප්‍රමාණයක් තියෙනවා මෙතන. අපිට පාට දෙකකින් මේ ටික දාලා තින්නේ වෙන් කරලා අඳුර ගන්න පාස් වෙන විදිහට මෙන්න මෙතන බටන් තියෙනවා. ඊළඟට අපි සාමාන්‍යයෙන් මෙතන pattern window එකට අපි කිසියම් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ඇඩ් කරගන්න අපි මෙන්න මෙතන තියෙන මේ pattern window එකේ තියෙන මෙන්න මෙතන තමයි අපි ඉන්ස්ට්‍රුමන්ට් ඇඩ් කරනවා නම් ඇඩ් කරන්නේ. ඒ සඳහා මෙන්න මෙතන එකතු කිරීමේ ලකුණක් තියෙනවා. මෙන්න මෙතන එකතු කිරීමේ ලකුණ ළඟට ඇවිල්ලා අපි ක්ලික් කරපුවාම මෙන්න මෙතන තියෙන මේ කම්පියුටරේ තුල ඉන්ස්ටෝල් කරලා තියෙන සියලුම ඉන්ස්ට්‍රුමන්ට් වර්ග ටික මෙතන තියෙනවා. මෙතනින් අපිට තෝරලා ඕන ඉන්ස්ට්‍රුමන්ට් එකක් අරගන්න පුළුවන්. ඕන ඉන්ස්ට්‍රුමන්ට් එක ක්ලික් කරපුවාම ඒක මේ pattern window එකට ඇඩ් වෙනවා. ඊළඟට මෙතන ඔයාලට පේනවා 1 2 3 4 5 කියලා ලියවිලා තියෙනවා. මේ තියෙන්නේ අපි මෙන්න මෙතන තියෙන මික්සර් එකට ඇඩ් කරගන්න පුළුවන් channel එකක් විදිහට මෙන්න මෙතන තියෙන 1 2 3 4 5 කියලා තියෙන්නේ. පළවෙනි channel එක, දෙවෙනි channel එක, තුන්වෙනි එක, හතරවෙනි එක, පස්වෙනි එක මේ විදිහට අපිට ඇඩ් කරගන්න පුළුවන් මෙන්න මේ මික්සර් එකේ කියන channel වලට මෙන්න මෙතනට. දැන් පළවෙනි එක kick drum එකේ එකට දාලා තිනවා. ඒ වගේම දෙවෙනි එකට පළවෙනි එකට kick drum එක, දෙවෙනි එකට මෙන්න මෙතන clap එක දාලා තිනවා. තුන්වෙනි එකට hi hat එක, හතරවෙනි එකට snare එක, ඒ වගේම පස්වෙනි එකට මෙන්න මේ flex bass කියන එක දාගෙන තියෙනවා. මේ විදිහට මෙතන තැන් වලට ඇඩ් කරගන්න තමයි අපිට මේ 1 2 3 4 5 කියලා මේ විදිහට දාලා තියෙන්නේ. අපිට මේ ඕන එකක් වෙනස් කරන්න පුළුවන්. මෙතන පස්වෙනි එක නැතුව හයවෙනි එක කියලා මෙතන ක්ලික් කරගෙන mouse එකෙන් ඉහළට ගෙනිච්චොත් එහෙම මෙන්න මේ විදිහට ඔයාලට පේනවා. මෙතන mixer channel එක මාරු වෙවි ගමන් කරනවා. ඒ විදිහට අපිට මේ ඕන එකක් ඕන තැනකට දාගන්න පුළුවන්. ඒ සඳහා mixer එකේ තියෙන channel එක select කරගන්න තමයි මෙන්න මෙතන 1 2 3 4 5 විදිහට අපිට ඕන එකට දාගන්න පුළුවන්. ඒ වගේම මෙතන මේ තියෙන ඉන්ස්ට්‍රුමන්ට් එකේ දැන් මෙතන kick drum එක නම් මේ kick drum එකේ තියෙන වොලියුම් එක කොච්චරද කියන එක වෙනස් කරගන්න තමයි මෙන්න මෙතන තියෙන්නේ මේ පොඩි ෆීඩ්බැක් තියෙනවා. මෙන්න මේක potentiometer එක. අපිට potentiometer අඩු වැඩි කරලා අපිට පුළුවන් මේ kick drum එකේ වොලියුම් එක කොච්චර ඕනද කියලා. ඒවා clap එකටත් තියෙනවා වෙනම වොලියුම් control එකක්. මේ විදිහට අපිට ක්ලික් කරගෙන ඉහළ පහළ ගිහිල්ලා අපිට පුළුවන් අඩු වැඩි කරගන්න. ඒ වගේම මේ සියල්ලටම මෙතන වොලියුම් එකක් තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ අපිට පුළුවන් pan කරගන්න පුළුවන් මේ kick drum එක ඇහෙන්න ඕනේ වම් පැත්තටද දකුණු පැත්තටද එහෙම නැත්නම් දෙපැත්තට සමානවද කියලා. pan pot එක තමයි මෙතන මේ තියෙන්නේ. ඊළඟට මේ අයිනම තියෙන්නේ මේ තියෙන එක එක channel එක. එහෙම නැත්නම් එක එක pattern එක මෙතන තියෙනවා. අපිට පුළුවන් mute කරගන්න පුළුවන් මෙන්න මෙතනින්. අපි මෙතන එක සැරයක් ක්ලික් කරුවොත් එහෙම මේ තියෙන channel එක mute වෙනවා. ඒ වගේම මේ හතර විතරයි ඇහෙන්නේ. අපිට ඕන එකක් ක්ලික් කරලා එක සැරයක් mute කරන්න පුළුවන්. ඒ වගේම ආයෙත් ක්ලික් කරලා enable කරගන්න පුළුවන්. ඒ විදිහට මෙතන කොටස් ටිකක් තියෙනවා. ඊළඟට මේ තියෙන අපි දාලා තියෙන channel එකේ නම තමයි මෙතන එන්නේ. අපිට මේ ඕන එකක් rename කරගන්න පුළුවන්. මෙතන right click කරලා ඊට පස්සේ rename color කියලා තියෙනවා. මෙන්න මේ rename and color වලට ඇවිල්ලා අපිට මෙතන ක්ලික් කරලා ඕන නමක් දෙන්න පුළුවන්. ඒ වගේ මේ තියෙන ඒවා නම් වෙනස් කරගන්න පුළුවන්.
ඒ වගේම මෙතන තියෙනවා තව කොටස් කීපයක් ඔයාලට පේනවා. මෙතන තියෙනවා අපිට මේ channel එකේ තව additional වෙනස් කරගන්න පුළුවන් ඒවා ගොඩක් මෙන්න මෙතන දාලා තියෙනවා. මේවා බොහෝ විට අපි සියල්ලම වගේ පාවිච්චි කරන්නේ අවශ්‍ය අවස්ථාවකදී විතරයි පාවිච්චි කරන්නේ. මම මෙතන තියෙන කීපයක් ගැන කියන්නම්. add one කියන එකෙන් තියෙන්නේ. අපිට පුළුවන් මෙතන තියෙන මේ channel එකට මෙන්න මේ එකතු කිරීම ලකුණ ඔබලත් අපිට පුළුවන් ඕනනම් මේ විදිහට ඇඩ් කරගන්න. ඒ වගේම අපිට පුළුවන් මෙන්න මේකේ තියෙන add one කියන එකට ඇවිල්ලා මෙතන තියෙන ඕන එකක් සිලෙක්ට් කරලා ක්ලික් කරපුවාම ඒක මෙතන channel එකට ඇඩ් වෙනවා. ඒ වගේම channel එකක් delete කරලා දාන්න පුළුවන්. ඒ වගේම mute කරන්න. ඒ වගේම මෙතන තියෙන මේ ටික ඕනනම් අපිට color කරගන්න පුළුවන්. මේ විදිය ලස්සන නැත්නම් අපිට මෙතන color selected ඇවිල්ලා gradient වලට ඇවිල්ලා මේ වගේ අපිට හිතෙනවා මේ විදිහටයි ඕනේ කියලා. මෙතන gradient වලට ආවහම උඩේ ඉඳලා පහළට වැඩි එකේ ඉඳන් අඩු වෙන විදිහට තියෙන්නේ. පළවෙනි color එක විදිහට කොළ පාට select කරලා අපි හිතමු මෙහෙම පහළට එනකොට අපිට ඕනේ කහ පාට වගේ කියලා. එතකොට last color එක විදිහට මේ වගේ color එකක් select කරගත්තාම select කරගෙන අපි accept කරොත් එහෙම මෙන්න මේ විදිහට වැඩි එකේ ඉඳන් අඩු එකට මේ වගේ color වෙලා පේනවා. මේ දේවල් කරන්න පුළුවන් අපිට මෙන්න මෙතන තියෙන මේ arrow key එකේ click කරලා අපිට මේ drop down list එකෙන් අපිට අරගන්න පුළුවන් මේ දේවල් ටික. ඒ වගේම මෙතන මේ channel එකේ අපිට මෙතන ලියන ඕන එකක් අපි තමු මේ විදිහට click කරගත්තයි කියලා අපි මේ බටන් වල මෙහෙම click කරලා මෙන්න මේ ස්පීකර් එක ලකුණක් තියෙනවා. මෙතන මේ icon එකේ මම click කරුවොත් මෙන්න මේ විදිහට play වෙනවා. ඔයාලට ඇහෙනවා. play කරවන්න ඒ වගේම stop කරගන්න අපි මේ ස්පීකර් ලකුණ පාවිච්චි කරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා තව කොටස් කීපයක් ඔයාලට පේනවා. මෙන්න මෙතන තියෙන්නේ අපිට මෙතන මේ තියෙන ප්‍රමාණය දැන් මෙතන icon 16 තියෙන්නේ. ඒ කියන්නේ මේක 16ක් වදින විදිහට අපි කියනවා 16th note කියලා. note 16ක් වදින විදිහට තමයි මේ channel එක දැන් set වෙලා තියෙන්නේ. අපිට මේක 8කට එන විදිහට 8 note වලට එහෙම නැත්නම් note 32කට මේ වගේ වෙනස් කර ගන්න පුළුවන්. අපිට මෙන්න මෙතන තියෙන මේ කිසිවක් ලියවිලා දැන්ට නැහැ. අපි මෙතන ක්ලික් කරගෙන ඉහළට ගෙනිච්චොත් එහෙම මෙතන 8යි කියලා සෙට් කරුවොත් එහෙම මෙතන icon 8ක් සෙට් වෙනවා. එතකොට අපිට මේ 8 තමයි අපිට ලියන්න වෙන්නේ. මේ 8 තමයි නැවත ලූප් වෙන්නේ මේ තියෙන 8. අපිට 16කට ඕන නම් අපිට මෙහෙම අරන් ගිහලා 16 නවත්තුනම මෙහෙම 16ක් සෙට් වෙනවා. ඊළඟට මෙතන තියෙන්නේ අපිට පුළුවන් ඕනනම් මෙතන තියෙන මේ එකේ තියෙන වොලියුම් එක ඒ වගේම පෑන් කරලා තියෙන්නේ කොහෙටද කියලා මේ එක අපි මේ මෙතන එක බටන් එකට වෙනම අපිට සෙට් කරන්න පුළුවන්. මේ එක බටන් එකේ අපි ක්ලික් කරලා එනබල් කරපුවාම ඒ එන සද්දේ කොච්චරක් ඇහෙන්න ඕනද කියලා වෙලොසිටි එක ඒ වගේම ඒක පෑන් වෙන්න ඕන කොහෙටද ඒ වගේම මේ වගේ මෙතන අපිට හදාගන්න පුළුවන් ඒවා කීපයක් තියෙනවා. පිච් එක වෙනස් කරන්න පුළුවන් මේ වගේ. අපි දැන් මෙතන වෙලොසිටි එක සිලෙක්ට් කරලා තියෙන නිසා අපිට ඕනනම් මේ සද්දේ අඩු කරලා මේ සද්දේ මේ ගානේ තියලා ආපහු මේ සද්දෙත් අඩු කරලා ඔහම තියාගෙන ප්ලේ කරුවොත් එහෙම මේ සද්දේ අඩුවෙන් ඇහෙනවා මේ සද්දේ වැඩියෙන් ඇහෙනවා මේ වගේ අපිට වෙනස් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට අඩු සද්දයක් වැඩි සද්දයක් මේ වගේ ඉන්න වෙලොසිටි එක වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම මෙතන left right pan කරගන්න පිච් එක වෙනස් කරගන්න මේ වගේ ගොඩක් දේවල් කරගන්න මේ එක තැන් වලට මෙහෙම ඇවිල්ලා අපිට pan කරගන්න පුළුවන්. left පැත්තෙන් ඇහෙන්න ඕන නම් මෙහෙම එක පැත්තකට ඒ වගේම right පැත්තෙන් ඇහෙන්න ඕන නම් මෙහෙම පහළට ඉහළට පහළට අරන් ගිහිල්ලා අපිට මේ තියෙන pan එක කියන්නේ ඒ වගේම පිච් එක වෙනස් කරනවා. මේ දේවල් ටික අපිට හදාගන්න තමයි මෙන්න මෙතන තියෙන මේ icon එක තියෙන්නේ. ඊළඟට මෙතන තවත් එකක් තියෙනවා ඔයාලට පේනවා. අපිට ඒකෙන් පුළුවන් මෙන්න මේ වගේ මේක මේ notes ටික ලියලා තියෙන විදිහ වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ එන විදිහට අපිට මෙහෙම තිබුණාම අරට වැඩිය
සමහරලාට view කරගන්න ලේසියිද මේ වගේ වෙනස්කම් කරගන්න තමයි මෙතන මේ කොටස තියෙන්නේ. ඒ වගේම මෙතන අපිට තව channel එකක් add කරගන්න පුළුවන්. ඕනනම් මෙතන මේ එකතු කිරීමේ ලකුණ දාලා ඒ වගේම මෙතන මේ ලකුණක් තියෙන්නේ මෙතන. අපිට ඕන එකක් select කරගන්න පුළුවන් click කරලා. ඒ වගේම කීපයක් select කරනවා නම් shift එක ඔබාගෙන අපි click කරුවොත් එහෙම එකක් නැතුව කීපයක් select කරගන්නත් පුළුවන් එක සැරේම shift එක ඔබාගෙන මේ විදිහට click කරොත් එහෙම මේ වගේ කීපයක් වුණත් අපිට select කරගන්න පුළුවන්. මේ channel rack එක ගැන මේ channel rack එකේ අපිට සාමාන්‍යයෙන් දකින්න ලැබෙන කොටස් ගැන තමයි මම මේ කිව්වේ. වගේම අපිට පුළුවන් මේ තියෙන එක එක patterns වල සද්දේ එක එක channels වල තියෙන සද්දේ අපිට වෙනස් කරගන්න පුළුවන්. මේ මෙතන තියෙන දැන් හිතන්න මේ kick එකේ සද්දේ අපිට හොඳ නැත්තම් දැන් මෙතන ඇහෙන සද්දේ අපි මේකේ එක සැරයක් ක්ලික් කරුවට පස්සේ මේ විදිහට අපිට හම්බ වෙනවා මෙන්න මේ වගේ වින්ඩෝ එකක්. මේකට අපි sampler window එක කියලා කියනවා. මේ හැම එකේම ඕන එක sampler window එකට අපිට අරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේ sampler window එකෙන් අපිට පුළුවන් මෙතන තියෙන මේ හම්බ වෙලා තියෙන එකේ වෙනස්කම් කරගන්න තමයි මේ sampler window එක අපිට හම්බ වෙලා තියෙන්නේ. අපිට අවශ්‍ය නම් මේ sampler window එකේ මෙතන වෙනස්කම් කරගන්න පුළුවන්. දැන් මෙතන එක සැරයක් ක්ලික් කරපුවාම මෙන්න මෙතන අපිට එනවා මෙතන කොහොමද සද්දේ කියලා. දැන් මේකේ මුගක් සද්දේ අඩු හින්දා එහෙන අඩුයි. එතකොට අපිට මෙන්න මෙතන මේ තියෙන ඒවා පාවිච්චි කරලා සද්ද වැඩි කරගන්න පුළුවන්. දැන් normalize කියන එක ක්ලික් කරොත් සාමාන්‍යයෙන් මේකේ ඕනෑම ඉන්ස්ට්‍රුමන්ට් එක හෙන්න පුළුවන් උපරිම වේගයට අපිට හදලා දෙනවා. දැන් මම normalize ක්ලික් කළාම ගෙබුවා. ඔන්න ඔය විදිහට සද්ද ඇහෙනවා. මේ වගේ විවිධ වෙනස්කම් කරගන්න තමයි මෙතන තියෙන්නේ. අපි මේවා ඉදිරියේදී කතා කරමු. තව මොනවද මෙතන කරන්න පුළුවන් දේවල් තියෙන්නේ. ඒ වගේම මෙතන තියෙනවා මේ වොලියුම් එක වෙනස් කරගන්න පුළුවන් එක තියෙන. මෙතන මේ ඇහෙන සද්දේ ට්‍රිම් කරගන්න පුළුවන් මෙන්න මෙතනින්. ඒ වගේ මෙතන ගොඩක් දේවල් තියෙනවා. අපි මේවා ගැන ඉදිරියේදී කතා කරමු ඊළඟට. මේ තියෙන අපේ මෙතන මේ ඇහෙන සද්දේ තියෙන envelope එක තමයි මේ තියෙන්නේ. මේ envelope එක වෙනස් කරලා අපිට attack එක release මේ වගේ දේවල් අපිට හදා ගන්න පුළුවන්. මෙන්න මේ තියෙන knobs කරකෝලා. ඒ වගේ විවිධ වෙනස්කම් කරගන්න තමයි මෙතන මේ sampler window එක තියෙන්නේ. මේවා ගැන අපි ඉදිරියේදී කතා කරමු. අපිට පුළුවන් මෙතන මේ ඇහෙන සද්දේ වෙනස් කරගන්න ඕන නම් මෙතනින් අපිට ඕනම එකක් තෝරලා අපි හිතමු මෙතන hi hat එක. දැන් මේ ඇහෙන hi hat එක හොඳ නැත්තම් මෙතන මෙන්න මේ browser window එකකින් අපිට තෝරලා ගන්න පුළුවන් වෙන එකක්. අපි වෙන hi hat එකක් ගන්නවා නම් මෙතන තියෙන මෙතන විවිධ හඬවල් වල තියෙන hi hat තියෙනවා. මේ hi hat වල ඔයාලා දන්නවා close hi hat open hi hat කියලා දෙකක් තියෙනවා. hi hat එක වහලා ගන්නවා නම් අපි close එකක් විදියට මේ වගේ හඬක් තමයි ඇහෙන්නේ. ඒ වගේම hi hat එක open කරොත් එහෙම මේ වගේ දිගට එදිර යන සද්දයක් ඇහෙනවා. ඔයාලා දන්නවා. මෙන්න මේ ඕන සද්දයක් අපිට අරගන්න පුළුවන්. අපි හිතමු මේ සද්දේ හොඳයි නම් අපි මේක ක්ලික් කරගෙන ඇදගෙන ඇවිල්ලා මෙතන තියෙන hi hat එක උඩින් අතහැරපුවාම අපිට ඇහෙන්නේ ඒකේ තියෙන සද්දේ තමයි ඊළඟට ඇහෙන්නේ. ඒ වගේ මෙතන තියෙන ඕන ඉන්ස්ට්‍රුමන්ට් එකක් අපිට මාරු කරගන්න පුළුවන්. මෙතන තියෙනවා ක්ලික් කරගෙන ඩ්‍රැග් කරන් ආවිල්ලා අවශ්‍ය එක උඩ අතහැරපුවාම අපිට ඕනම ඉන්ස්ට්‍රුමන්ට් එකක් මෙතන ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන අපි මෙතන තියෙනවා වෙනස් කරන්න නැතුව මෙතන තියෙනවා මෙහෙමම තියාගෙන තව එකක් අලුතෙන් ඇඩ් කරන්න ඕන. හිතන්න මෙතන තියෙන වෙන හඬක් අපිට ඕනේ වුණයි කියලා. මෙන්න මේ හඬ ඕනයි කියලා. එහෙම නම් අපි කරන්නේ මේක ක්ලික් කරගෙන ඇවිල්ලා මෙහෙම ක්ලික් කරගෙන මෙතනට මේ පහළට ආවට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන ඉරක් තියෙනවා. අපි මේ ඉර ළඟින් අතහැරපුවාම අලුත් channel එකක් විදිහට මෙන්න මෙහෙම ඩොල්කි 6 කියලා මෙතන තිබිච්ච නම්බරෙන් අපිට හම්බ වෙනවා.
තව අලුත් channel එකක්. අපි මේක මේ මික්සරේට ඇඩ් කරගන්න ඕන. අපි හිතමු 10ට අපි මේ මික්සරේ channel එකට ඇඩ් කරන්න ඕනේ කියලා. මෙතන ක්ලික් කරගෙන ඉහළට ගෙනියනකොටම 10 කියන එක ළඟ නවත්තපුවාම මේ 10ට අපිට assign වෙනවා. මෙන්න මෙතන තියෙන මේ ඩොල් කීයේ සද්දේ. අපි එක සැරයක් මේක මත ක්ලික් කරපුවාම මෙන්න මේ වගේ වින්ඩෝ එකක් හම්බ වෙනවා. මේකෙන් අපිට කොහොමද ඇහෙන්නේ කියන එක අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම. මේක සද්දේ මේ මික්සරෙන් ඕනනම් අඩු වැඩි කරගන්න පුළුවන්. වැඩි කරන්න ඕන වැඩි කරලා මෙහෙම ක්ලික් කරොත් වැඩියෙන් ඇහෙනවා. අඩු කරලා අඩුවෙන් ඇහෙනවා. ඒ වගේ අපිට මේ මික්සරේ තියෙන ඉඳ අඩු වැඩි කරගන්න පුළුවන්. මේ විදිහට මික්සරේ channel එකකට ඇඩ් කරගන්න තමයි මෙතන මේ අගේ තියෙන්නේ. මේ විදිහට අපිට මෙතන මේ pen window එකට ඕන එකක් ඇඩ් කරගන්න පුළුවන්. drag කරපුවාම ඊට අමතරව අවශ්‍ය නම් මෙතන මේ එකතු කිරීමේ ලකුණ ඔබලා මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. මෙතන තියෙන එක ඕන එකක් අපි ක්ලික් කරපුවාම ඒකත් මෙතනට මේ විදිහටම තවත් channel එකක් විදිහට ඇඩ් වෙනවා. මේ විදිහට අපිට ඇඩ් කරගෙන ඊට පස්සේ drum beat එකක් අපිට අවශ්‍ය නම් මේ ටික එකතු කරලා හදා ගන්න පුළුවන්. අපි බලමු සරල drum beat කීපයක් හදා ගන්න හැටි. සරල drum beat වර්ග මොනවද? ඒ drum beat වර්ග හදාගන්නේ කොහොමද? මේ දේවල් ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. ඊළඟ වීඩියෝ එකක හම්බෙමු. ඔයාලට සුබ දවසක්.